ඔබ සැමට ආසිරි. සේවයේ මාවත වැඩසටහනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි එක සේවකයෙක්ගේ ජීවිතය, ඔහුගේ සේවයේ මාර්ගය කොහොමද කියලා බලන්න යනවා. සේවය කියන්නේ සමහරක් වෙලාවට ඒක ඉතාමත් සුන්දරයි. සමහරක් වෙලාවට කටුක අත්දැකීම් මැද යන්න ඕන ගමනක්. අපි බලමු මේ දේවගැත්තුමාගේ ජීවිතය. එක සැරේ දෙවියන් වහන්සේ විසින් ආසෙන් කඩාගෙන වැටුණා වගේ සභාවක් එක්ක මිනිස්සු යාන වාහන ගෙවල් දොරවල් එක්ක හමු වුණාද නැත්නම් ඔහු දුක් විඳලා මේ ගමන ආවද? ඔහුගේ පසුබිම මොකද්ද? ඔහුගේ සේවයේ මාර්ගය මොකද්ද කියලා බලන්න යනවා. මම ඉස්සෙල්ලාම කැමති මේ දේවගැත්තුමාගෙන් ඔහු ගැන විස්තර අහන්න. ඔහුගේ නම, ඔහුගේ පවුල ගැන විස්තර අහන්න. එසවිටයි මම නිර්මල් තුෂාන්ත. මගේ පවුලේ මට සහෝදරිය දෙන්නෙක් ඉන්නවා, එක සහෝදරෙක් ඉන්නවා. මගේ මව මිය ගිහලා ඉන්නවා, මගේ සහෝදරෙක් මිය ගිහලා ඉන්නවා. ඉතින් මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. දෙවියන් වහන්සේ මුළු පවුලම අද ගැලවීමට ගෙනත් තිබෙනවා. මම දෙවියන් වහන්සේගේ පවුල ඒ පවුලෙන් දෙවියන් වහන්සේගේ සේවයට දෙවියන් වහන්සේ තුළ අද දක්වා මම සේවයේ ඉන්නවා දෙවියන් වහන්සේගේ කරුණාවෙන්. අම්මේ මම කැමති දේවගැත්තුමනේ ඒ වගේම ඔබගේ මේ දැන් කාලේ ඔබගේ පසුබිම කොහොමද? ඔබ දැන් විවාහ වෙලා ඉන්නේ. ඔබට දරුවන් ඉන්නවද? කී දෙනෙක් දරුවෝ ඉන්නවද? ඔබ සේවයත් එක්ක මොකක් හරි රැකියාවක් කරනවද? ඔබේ ගමන කොහොමද දේවගැත්තුමනි? මම විවාහ වෙලා ඉන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉගෙන ගන්නවා තාම. මම සේවයේ මගේ රැකියාව සමග මම දෙවියන් වහන්සේට සේවය කරනවා. වඩාත්ම මම සේවය පැත්තට යොමු වෙලා රැකියාව චුට්ටක් වගේ ඒම කරගෙන සේවය තුළ මම දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉන්නවා. ඒ වගේම දේවගැත්තුමනි මම කැමතියි දැන් අපි අපේ මාතෘකාවට අදාළව ඔබගේ ගමන ගැන පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඔබ කොහොමද ගැලවීම ලැබුවේ? ඔබ කොහොමද සේවයට ආවේ? ආහරි මිනිස්සෙක් කවුරු හරි මිනිස්සෙක් කියලා ඔබතුමාට කිව්වද සේවයට එන්න කියලා? මනු දෙවියන් වහන්සේ ගැන කිව්වද? නැත්නම් වන්දා ඉඳන්ම ක්‍රිස්තියානිද? ඒ කියන්නේ ඔබ ආපු පසුබිම, ඔබගේ ස්වභාව, ඒ ගැන අපිට පොඩ්ඩක් දැනගන්න පුළුවන් දේවගැත්තුමනි. මම ඒ කියන්නේ ඉපදිලා ඉඳලා ක්‍රිස්තියානි නොවේ. මට මතක හැටියට මම රෝමානු කතෝලික ඒ වල්ලියට පවා මම සබත් පාසල, ඒ කියන්නේ දාම් පාසලේ ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේ විවිධ ආගම්වල සමහර වෙලාවට මම කුඩා කාලේ කොළඹ ප්‍රදේශයේ හිටියේ. එතකොට අපිට මට මතකයි එතකොට කෝවිල, අපේ ගෙවල් පිටිපස්සේ කෝවිලක් තිබ්බා. ඒ කෝවිල මම ඔය පොංගල් කියන දේ පවා මම කණ්ඩ ගිහලා තිබෙනවා. ඉතින් මම මගේ මතක හැටියට මම අවුරුදු 10 11 වෙද්දී මම හරි මතක හැටියට ගැලවීමට ආවේ. ඒ කියන්නේ මගේ මව ගැලවීමට එයා ගැලවීම ලැබුවාන් පස්සේ යේසු ජීවමාන කියන ඒ ස්වභාව තුලින් අද ගැලවීම ලැබලා අද මම දෙවියන් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස, පුත්‍රයෙක් ලෙස මම ඔබතුමා සේවයට කොහොමද ආවේ දේවගැත්තුමනි? මම සේවයට ආවේ මම කාලයක් පසුබට වෙලා, අවුරුදු කීපයක් පසුබට වෙලා ලෝකයේ තුල ඉන්න විට මගේ සහෝදරී නැවත මට කතා කරා දවසක් මේ සියල්ල අත්හැරලා නැවත දෙවියන් වහන්සේගේ අපලෝකෙ ඉන්න කියලා. එදත් මම ප්‍රතික්ෂේප කරා ලෝකේ තියෙන ආසාවල් නිසා. නමුත් දෙවියන් වහන්සේ මට මඟ පෙන්නුවා. මගේ ලෝකයේ මිත්‍රෙක් නිසා මට නීතිමෙන් ප්‍රශ්න පවා ඇති වෙනවා. නීතිමෙන් ප්‍රශ්න වලට මම අසු වෙනවා. ඉර ගෙවල් පවා මට ලැබෙයි කියන ඒ දෙවියන් වහන්සේගේ අනාගත වචන තුලින් මට පණිවිඩයක් ලැබුච්ච නිසා මං ඒකට බිය වෙලා නැවත දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇරුණා. ඒ ඇරුණ විට දෙවියන් වහන්සේගේ ස්පර්ශයෙන් දේවදාසය තුලින් දෙවියන් වහන්සේ මාව සේවයට කැඳව ගත්තා. මගේ අතටත් මගේ මතකයේ මම සේවයට ඉන්න එකම හේතුව ඒ දෙවියන් වහන්සේගේ දාසය තුලින් පෙන්වව කිව්වව ඒ දේව අනාගත වාක්‍ය කීම තුලින් මම ඒක අත්දැක්කා. ඒක තුලින් මම නිදහස් වුණා. ඒ නිසා මම දෙවියන් වහන්සේගේ රාස දැනගෙන ඉන්පසුව මගේ ප්‍රධාන දාසය, ප්‍රධාන පාලකතුමා මාව සේවයට කැඳවුවා. සේවයට කැප වෙන්න කිව්වා. මම දෙවියන් වහන්සේගේ දාසයෙක් ලෙස ඔබතුමා සභාවක් පාලනය කරනවද නැත්නම් කවුරු හරි පාලකයෙක්ගේ යටතේ සභාවේ සේවය කරන් ඉන්නවද? නැත්නම් ඔබතුමාටම කියලා සභාවක් තියනවද? එතන මිනිස්සු ඉන්නවද? අපිට ඒ ගැන පොඩ්ඩක් දැනගන්න පුළුවන් දේවගැත්තුමනි. මම ඇවිල්ලා සභා පාලකවරයෙක් මට ඉන්නවා, ප්‍රධාන පාලකවරයෙක් ඉන්නවා. සභාවේ නම මම මේ මොහොතේදී කියන්න කැමතියි. යාපත් නිර්වාණ දේව සභාව කියලා. පාස්ටර් සුරින් තමයි අපේ ප්‍රධාන පාලකතුමා. ඔහුගේ යටතේ මට සාඛාවක් දීලා තිබෙනවා මීගොමුවේ දනුපත ප්‍රදේශයේ. ඒ සාඛාවේදී
මම සභා පාලකෙක් ලෙස අද දෙවන් වහන්සේගේ නාමයෙන් සේවය කරනවා. එතකොට දේවගැත්තුමනි ඔබ මේ ආපු ගමනේ ඔබට සියල්ල එක සැරේ දැන් අහසෙන් කඩාගෙන වැටෙනවා. සමහර දැන් අද සේවය කරන ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන දේවගැත්තුමනි සේවයට ආපු හැටි සියල්ල ලැබෙන්න ඕන. සියල්ල හරියන්න ඕන. යන්න යනවා නම් වෙන්න ඕන. එයාට කියලා සභාවක් තියෙන්න ඕන. සභාවේ ජනතාව ඉන්න ඕන. ඉතින් ජනතාව අමාරුවෙන් හම්බෙන්න හොඳ නැහැ. එයාට ගිය හැටි මිනිස්සුත් ඉන්න ඕන. එහෙම එකක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා සේවයට ගිය හැටි ඔබතුමාගේ අත්දැකීම කොයි වගේද? සේවය කියන්නේ එක පැත්තක් අපි ගත්තාම සේවය කියන්නේ ඉතා පාසු දෙයක්. තව පැත්තක් ගත්තාම ඉතා පාසුතාවයක්. ඒක දෙවන් වහන්සේගේ ස්පර්ශය සහ දෙවන් වහන්සේගේ ආලේපය ලැබෙන්න ඕනේ සේවය කරන්න ඕනේ. ඉතින් මම සේවය මට එකපාරම දැන් සහෝදරයා කිව්වා වගේ සේවය එකපාරම මට ආශිර්වාද සේවය ආශිර්වාද මට එකපාරම කඩා වැටුනේ නෑ. මම කාලයක් නින්දාවට පත් වුණා. බොහෝ දුක් විඳා බොහෝ කැළඹිලිතාව ඒ වගේ මගේ ජීවිත තුළ ඇති වුණා. නමුත් මේ මෑතකදී නම් මම සියල්ල ක්‍රිස්තුස් වහන්සේ කවුද, ක්‍රිස්තුස් වහන්සේ කොහොම කෙනෙක්ද කියන ඒ කාරණාව මම දැනගත්තාන් පස්සේ දෙවන් වහන්සේගේ ආශිර්වාදය අද සභාව තුළ දෙවන් වහන්සේ මට දීලා තිබෙනවා. ඔබතුමාට මම මේ මැව්වට වරදවා හිතන්න එපා දේවගැත්තුමනි. සේවය අමාරු තැන් එද්දී ඔබට දාලා යන්න හිතිලා දෙවියන් වහන්සේ මැපා වෙච්ච තැන් නැත්තුවමද නැත්තම් තියනවද? නෑ, මට සේවයේදී මට සේවයේ දාලා යන්න ඉතිච්ච අනේක වාරක. ඒ කියන්නේ බොහෝ කාරණාවල් බොහෝ අවස්ථාවක් තිබුණා. නමුත් දෙවන් වහන්සේව අතරින් කියන කාරණාව මට තිබුණේ නෑ. ඒ කියන්නේ මම සේවය නිසා මම කැළඹුණා. සේවය නිසා මම සමහර දේවල් මට එපා වීමක් වුණා. දෙවන් වහන්සේ එපා වුණේ නෑ. ඒක සේවයේදී ඒක හැම කෙනාටම ලැබෙන දෙයක්. ඒ කියන්නේ ඔබතුමා සභාපාලකෙක් විදියට විතරයි කියන්නේ ඔබතුමා සේවය දාලා ගියේ නෑ. මොන ප්‍රශ්නාවක් ඒ තුල ශක්තිමත් හිටියා. ඒ කියන්නේ පාවින් මෙන්න මට තේරෙන ඔබතුමා කියන දේ. එතකොට ඒක තුල ඔබතුමා දෙවියන් වහන්සේව එපා කරේ නෑ. එතකොට දෙවියන් වහන්සේ ඔබතුමා මේ විදිහට උසස් කරලා තියෙනවා. ඒක ඇත්ත. දැන් ඕම ওই ප්‍රශ්න තියලා මම වෙන පැත්තකට යන්න දේවගැත්තුමනි. ඔබතුමා එතකොට සභාපාලක සේවය විතරද කරන්නේ? නැත්නම් ඔබට ප්‍රධාන සභාවේ මොකක් හරි වගකීම් තියෙනවද? ඔබ තනතුරු මොනවාරි දරනවද? ඒක අපි දැනගන්න පුළුවන්ද? මට තියෙනවා ප්‍රධාන සභාවේ සබත් පාසල් දරුවන්ව පාලනය කරන්න. ඒ කියන්නේ සබත් පාසල් දරුවන්ව බලාගන්න සඳහා දේවගැතිවරයා මම. ඉතින් ඒ සබත් පාසලට ගුරුවරු ඉන්නවා, ප්‍රධාන ගුරුවරයෙක් ඉන්නවා. ඒ තුල මාව පත් කර තිබෙනවා ඒ සබත් පාසලේ දේවදාසයෙක් ලෙස. ඒ නිසා මට වගකීම තිබෙනවා ප්‍රධාන සභාවේ අපේ ප්‍රධාන සභාව මූලස්ථානයේ ඒ ඉන්නව හැම දරුවන් සබත් පාසලේ ප්‍රධාන සභාව සහ සාඛාවල ඉන්න හැම දරුවන්ව බලාගැනීමේ ඒ අයිතිය දේවගැතිවරයෙක් විසින් මට ලැබී තිනවා. ඒ සේවයක් මම කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි දේවගැත්තුමනි. එතකොට ඔබ සේවාවන් කිහිපයක් කරන දේවදාසයෙක්. එතකොට ඔබතුමා මේ කරන සේවාවන් අතරින් සභාපාලකයෙක් කියන්නේ ඉතා අමාරු දෙයක්. ඒ වගේම සුන්දර දෙයක්. ඒ වගේම මේ සබත් පාසල කියලා කියද්දී මම දකින විදිහට බොහොම අමාරු දෙයක් තමයි සබත් පාසල. හේතුව මෙතන මේ ළමයින්ට වඩා දෙමව්පියෝ අතර එන ප්‍රශ්න වැඩි. ඔබතුමා ඒ වගේ මුහුණ දුන්න ප්‍රශ්න මොනවද නැද්ද? කියන්නේ දෙමව්පියෝ සමහර මෙහෙමනේ. අද ලෝකයේ දෙයකට අම්මලා තාත්තලා තමුන්ගේ ළමයා උගන්වන්න. ඒ දේවල් වලට යොමු කරන්න දක්වන උනන්දුව වැඩි. හැබැයි සබත් පාසලේ මොකක් හරි වගකීමක් ඇතුව ඒ සම්බන්ධව මොකක් හරි අපි ඉදිරියට ගිහිල්ලා තව දෙයක් කැපවීමක් කරද්දී දෙමව්පියෝ ප්‍රශ්න දානවා. මම ගොඩක් දැකලා තියෙනවා ඒක. ඒතකොට දේවගැත්තුමාට ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා නැද්ද? ප්‍රශ්න එන්න තුනේ මේ ප්‍රශ්න කියන්නේ කොහොමත් සභාවල ප්‍රශ්න අනිවාර්යයෙන්ම තියෙනවා, අනිවාර්යයෙන්ම එනවානේ. ඉතින් මට ප්‍රශ්න කීපයක්. ඒ කියන්නේ එකක් දෙකක් නොවේ. සෑහෙන ප්‍රශ්න. ඒ කියන්නේ මෙතන ඒක කියන්න කාලේ නෑ. ඒ කියන්නේ කියන්න කාලේ නෑ. එච්චර ප්‍රශ්න තියෙනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය කියන්නේ දේවදාසයෙක් වශයෙන් දෙවන් වහන්සේ අපට ප්‍රඥාව දීලා තිනවා. ඉතින් සමහර මොහොතේදී ඒ ප්‍රඥානවන්තකමින් සමහර දෙමෝපියන්ව දිනාගෙන තියෙනවා. සමහර දෙමෝපියන්ව දෙවන් වහන්සේගේ නාමයෙන් අපි සනසලා තියෙනවා. ඉතින් සමහර මොහොතේදී වඩාත්ම ප්‍රශ්න ඔබතුමා කිව්වා වගේ මව් පියාගෙන් තමයි එන්නේ. නමුත් අපි ඒක ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි කතා බහ කරලා, ඔතන සාකච්ඡා කරලා ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒක වෙනස් කරමින් අපි යනවා.
ඔව් දේවගතුමනි දැන් මම මේ ඔබගේ ජීවිත කතාවට අමතර දෙයක් මම අහන්න යන්නේ මේක බලන දෙමෝපියන්ට ඔබ සබත් පාසල බාරව ඉන්න දේවදාසයෙක් නිසා ඔබතුමාගෙන් අහන්න මම කැමතියි දේවගතුමනි දැන් අපි ළමයිව ගත්තොත් එහෙම පහවසර ළමයිව ගමුනේ උදාහරණයකට මේක මේ ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් දේවගතුමනි පහවසර ළමයි කියන්නේ ශිෂ්‍යත්වය ලියන ළමයි ඔවුන්ගේ දෙමෝපියෝ ගමු අපි ඔවුන්ට ඒ ළමයා ශිෂ්‍යත්වය ලියන්න හින්දා දේවගතුමනි ලෝකයේ දෙයක් ඒක දැනුම අනිවාර්යෙන් අවශ්‍යයි අපි ඉගෙන ගන්න එපා කියන්නේ නැහැ ඒක වරදව වටා ගන්න හොඳ නැහැ කවුරුත් ඒක අනිවාර්යෙන් අවශ්‍යයි ඒකට මාර විදිහේ කැපකිරීමක් කරනවා ඒකට උනන්දුව දක්වනවා ඒකට මාර වැය කිරීමක් දක්වනවා හැබැයි මම දවසක් මගේ සභාවේ සවත් පහ ගුරුවරයෙක් එක්ක කතා කරා ගුරුවරයෙක් එක්ක කතා කරලා දේවගතුමනි එයාගෙන් මම ඇහුවා ඇයි මේ එක්සෑම් එක ගැන පොඩි ප්‍රශ්නයක් ඇති වුණා එතනදී මම ඇහුවා ඇත්තටම ඇයි ඔබ මෙවැනි ලේසි ප්‍රශ්න දෙන්නේ කියලා ඇහුවා. ඒ ළමයින්ට සවත් පාසල එපා වෙනවලු. ඔවුන්ගේ දෙමව්පියෝ ප්‍රශ්න දානවලු. ඒකින්ද ළමයට ලේසි දේ දෙනවා කෝ දේවගතුමනි. මම එතනදී එයාගෙන් හරවලා ඇහුවා මේ ප්‍රශ්නයක්. එතකොට ලෝකයේ දෙයට ප්‍රමුඛත්වය දෙන්න පුළුවන්. ලෝකයේ දේ හැම දෙයකට වඩා උඩින් තියෙනවා. ඒ කියන්නේ දැනුම පැත්තේ ලෝකේ දැනුම තමයි ඕනේ. සවත් පාසලේ දෙවියන් වහන්සේ කියන දැනුම පොඩි දේ දුන්නොත් ඇති. ඒ ගැන ඔබතුමා මොනවද දෙමව්පියන්ට කියන්නේ? ඔබගේ දරුවෝ උනන්දු කරන්න ඕනද නැත්නම් ඒ ටීචර් කරන දේ හරිද? නෑ. සමහර මොහොතේදී සමහර තැන්වල අපි දෙවියන් වහන්සේගේ නාමය නිසා ක්‍රිස්තුස් වහන්සේ නිසා සමහර දේවල් අපි ඉවසිය යුතුයි. සමහර දේවල් අපි යටත් විය යුතුයි. ඉතින් මම දන්න තරමට දෙමව්පියන්ට උන්ට යමක් අනුශාසනයක් උන්ට යමක් කියන්න නම් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අරන්න අපිට වෙන ලෝකයේ කිසි දෙයක් නැහැ. ප්‍රථම කොට දෙවියන් වහන්සේගේ වචනය බලවත්. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ අද මේ වර්තමාන මේ කාලයේදී සමහර දෙමව්පියෝ හැම කෙනාගෙන මම කියන්නේ නෑ සමහර දෙමව්පියෝ ක්‍රිස්තුස් වහන්සේගෙන නොදැන කමින් ලෝකයේ දේවල්ට ඔබ කිව්වා වගේ ලෝකයේ ඉගෙනීමට ලෝකයේ දේවල් වලට යොමු කරනවා. උදාහරණයක් වශයෙන් සබත් පාසලේ අපිට මාස දෙක වතාවක් යාඥාවක් තිබෙනවා. හැම උදෑසනම යාඥාවක් තිබෙනවා. ඒ වගේ දවස් ගානේ ළමයින්ට බයිබල් කියවීමේ ඒ අඬ පටිගත කර ඒ සබත් පාසල ගුරුවරිට ඒක යොමු කරන්න ඕනේ. එහෙම වැඩ පිළිවෙලක් තිබෙනවා. ඉතින් සමහර මොහොතේදී සමහර දරුවෝ ඔබ කරන්නේ නැහැ. මන්ද ලෝකේ ඒගොල්ලන්ගේ ඉගෙනීම් වලට ඒගොල්ලෝ ඒ වලට තැන් දීලා තියෙන නිසා මේකට කාලේ නැහැ කියලා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ සොයන මිනිසයා උන්වහන්සේගේ වචනේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ සොයන මිනිසා ලැජ්ජාවට පත්වන්නේ නැහැ කියලා. ඉතින් මම 16ක් වශයෙන් මම ඔබට දෙන පණිවිඩය තමයි මගේ දරුවෝ දෙන්න මම කියලා දෙන්නේ දෙවියන් වහන්සේගේ දෙයට මුල් තැන දෙන්න. එතකොට ඔයගොල්ලන්ගේ ඉගෙනීම් ඔයගොල්ලන්ගේ ලෝකේ පාඩම් ඔක්කොම උන්වහන්සේ ඔයගොල්ලන්ට මතක් කරලා දෙයි කියලා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේට කවුද මුල් තැන දෙන්නේ? ඒ තැනට ක්‍රිස්තුස් වහන්සේ ඊළ ස්ථානයක් අනිවාර්යයෙන්ම දෙනවා. අනිවාර්යයෙන්ම දේවගතුමනි. හරි දේවගතුමා ඔබගේ ජීවිතය ගැන කිව්වා. ඔබ අපිට බොහෝ අනුශාසනාවකින් ඔබගේ ජීවිතේට අපි බොහෝ අනුශාසනා ගත්ත දේවගතුමනි. ඇත්තම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. මම ඔබතුමාගෙන් අවසාන වශයෙන් එක ඉල්ලීමක් කරන්නම්. දැන් මේ වීඩියෝ බලන බොහෝ ජනතාවක් ඉන්නෝනේ. සමහර අයට ඒ අතරින් සේවය කරන කට්ටිය ඉන්න පුළුවන්. ඇදහිලිවන්තයන් විදිහට ඉන්න පුළුවන්. සමහර කට්ටිය ගෝලයන් විදිහට ඉන්න පුළුවන්. සමහර අය සේවයට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අය මේ වීඩියෝ බලනවා වෙන්න පුළුවන්. ඒ අතරින් සමහරු පසුබට වෙලාම ගිය අය මේක බලනවා වෙන්න පුළුවන්. ඒ වගේ අයට ඔබ ආපු සේවයේ ගමන තුලින් ඔබට වුණු ශක්තිමත් කරන්න, ඔවුන් යන ගමන ගැන ඔබට මොකක් හරි සුළු දෙයක් කියන්න පුළුවන් දේවගතුමනි. මම හැමතැනම මම කියන දෙයක් තමයි අවුරුදු 13ක් දැන් මගේ ජීවිතය තුළ මම අත්දැකීම් තුළ අවුරුදු 13ක් මම දුක් විඳව කාලයක් තිබුණා. මගේ දියණිය නිසා ඇගේ හෘදේ කාරණාවල් අතරක් නාරවල් දෙකක් එකට ගැට ගැහිලා නාරවල් දෙකක් ඒ බ්ලොක් වෙලා අදවතේ සිදුරු දෙකක් ඒ වගේ කාරණාවල් ඇගේ ශරීරය තුල තිබිච්ච මොහොතේදී මේක මම කියන්නේ එයාගේ කුඩා කාලේ මවගේ ගර්භයේ සෑදෙද්දීම ඒක කුඩා කාලෙදීම පටන් තිබුණා. අවුරුදු 13ක් මගේ
මතක හැටියට 3ක් 13ක් අතර ඒ රෝගයෙන් ඒ බාධාවෙන් බෝ දුක් විඳා කීප වරක් මගේ ජීවිත තුළ මම රාය නිධානයේදී නින්දේදී ඇඳට ගිහිලා මම බෝ කඳුළු සලමින් අඬලා තියෙනවා මගේ දිනේ ගැන සිතලා. ඒ කියන්නේ මගේ දිනේ පාසල් ජීවිතයේදී සතියේට දවස් 3ක් හෝ 4ක් තමයි පාසල යන්නේ. ගියොත් එතනින් සමහර දවස්වල ගුරුවරු කතා කරලා ඇයට අමාරුයි මෙයාව ගෙනියන්න කියලා ඔවුන් අමතලා තියෙනවා. ඒ වෙලේ කාලය තුල දවසක් මගේ සෙනෙවන්තෙනි ඔබ මේක අල්ලගන්න ක්‍රිස්තුස් වහන්සේ කොච්චර යහපත් කියලා කියනවා නම් අද ඔබ සේවයට එන්න බලාපොරොත්තු වෙනවා ඇති ඔබ අල්ලගන්න. අද ඔබ සේවය කරමින් පසුබට වෙලා ඇති ඔබ අල්ලගන්න. අද ඔබ යමක් සේවයක් මොකක් හරි කුඩා සේවයක් කරනවා ඇති මේක අල්ලගන්න. ක්‍රිස්තුස් වහන්සේ ඔබ ආශිර්වාද කරන්න යන්නේ. ඉතින් එහෙම සිටින කාලෙදී එක්තරා දවසක් මම අඳුරන්නේ මගේ භාර්යාව අඳුරන්නේ මගේ භාර්යාවගේ අම්මා අඳුරන්නේ අපේ පාරේ එක වාහනයක් ඇවිල්ලා උන්ට අරව ගන්න බැරුව උන්ට මාවත උන්ට වැරදිලා මාර්ගය වැරදිලා උන් ආපු මොහොතේදී උන්ට උදව් කළ මොහොතේදී මගේ භාර්යාවගේ මම උදව් කළ මොහොතේදී උන්ට හැට කියලා තිබුණා අපිට පුළුවන් උපකාරයක් ඔකට කරන්න අපි මාරෝලේ මම අර්ධ සම්බන්ධ වෙන වෛද්‍යවරයෙක් මගේ මහත්තයා ඉහළ උසාවියේ ඉන්න නීතිඥවරයෙක් කියලා. ඉතින් මගේ භාර්යාවගේ මම ගත්ත ගමන් මගේ දිනේ ගැන කියපු ගමන් සියලු රිපෝට් ඇගේ වාර්තා සියල්ල බලලා එතම ඔයගොල්ලන් නැවතේ. කියන්නේ අපි අවුරුදු 5ක් මගේ සෙනෙමන්ත අපි අවුරුදු 5ක් දරුවව ගෙනිච්චේ නැහැ. ඇයට යම් කැප් පරීක්ෂණයක් ඇගේ සල්ල කරමේ කරන්න පුළුවන්ද කියන ඒ පරීක්ෂණය කරද්දී ඇස්වි නැතුව ඉඳලා ඇට 100 ඇද්දි අමාරුවෙන් දුක් විඳ කෑ ගෑවුවා. ඒකේ බියට මගේ භාර්යාව ඇව රැගෙන ගියේ නැහැ අවුරුදු 5ක් රෝහල් වලට. නමුත් ඒ අවුරුදු 5ක් යන්න නැතුව ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි සේවය කරන යාපන කරන සිටින කාලයේදී ඒ තැනත්තාව තැනැත්තිව දෙවියන් වහන්සේ එවුවා. එවලා අවුරුදු 13ක් කරන්න බැරි ශල්ල කරමය සති දෙකකින් දවස් 14ක ඇතුළත දෙවියන් වහන්සේ කරපේනවා. මේක විශාල සාක්ෂියක් මම ඔබට මේ කෙටියෙන් කියන්නේ. දැන් අද මම සේවය කරන ඔබට කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගෙන් මට ලැබිච්ච උතුම් තෑග ඒකයි. ඒ නිසා මම දෙවියන් වහන්සේට සේවය කරනවා නොවේ. ඒ නිසා මම දෙවියන් වහන්සේගේ නාමය තුල ඉන්නවා නොවේ. මම ඔබට කියන්නම්. දෙවියන් වහන්සේට සේවය කරන මනුස්සයව දෙවියන් වහන්සේ අත්හරින්නේ නැහැ කවදාවත්. ඒ නිසා මගේ සෙනෙවන්තයනි ඔබ යම් සේවයක් කරනවා නම් ඔබ යම් සේවයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබ සේවය කරමින් මම මේ සේවය කරාට මට වැඩක් නැහැ මට ආශිර්වාදේ නැහැ කියලා ඔබ පසුබට වෙලා ඉන්නවා. මගේ සෙනෙවන්ත සහෝදර සහෝදරි දරුවනි මේක අල්ලගන්න. ක්‍රිස්තුස් වහන්සේ යහපත්. ක්‍රිස්තුස් වහන්සේට සියලු දේ කරන්න. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන් මම ඔබට නැවත කියන්නම්. මම මගේ දීරේට අත ගැසීම නිසා මම අද සේවය කරනවා නෙවෙයි. මම මගේ ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන නිසා සේවය කරනවා. ඒ නිසා අපිට ප්‍රේම කරන සිතක් අත්‍යවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේගේ සේවය කිරීම ඉතා අවශ්‍යයි. මන්ද ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේට හැම කෙනාම සේවය කළ යුතුයි කියලා. ඒ නිසා මම ඔබට දෙන පණිවිඩය තමයි අල්ලගන්න කවදාවත් ක්‍රිස්තුස් වහන්සේ ඔබව අත්හරින්නේ නැහැ. ස්තුතියි දෙවියන්තුමනි ඇත්තටම මම සන්තෝෂ වෙනවා ඔබතුමා කියපු හැටි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා බොහොම උදව්වක් කරා අපිට. ඒ වගේම ඔබගේ ජීවිතය තුළින් බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න ලැබුණා දෙවියන්තුමනි. ඔබ සේවය කරන අපිට ඒක ඇත්තටම මහා ශක්තිය දෙවියන්තුමනි. මම ඔබට කියන්නේ සේවය කියන්නේ සමහර තැන්වලදී සුන්දරයි. සමහර තැන්වලදී බොහොම කටුකයි. හැබැයි ඒ හැම තැනකම දෙවියන් වහන්සේ විශ්වාස කරලා ආවනම් ඔබ දැන් අහන්න ඇති හිතා ගන්න බැරි විදිහට දෙවියන් වහන්සේ තැන් වලින් ගලවනවා. ඒ දෙවියන්තුමාගේ දියණියට දරුවට කිසිවක් කරන්න බැරුව වුන් අතහැරලා තියෙන වෙලාවේ දෙවියන් වහන්සේ හිතා ගන්න බැරි හාස්කමක් කළා තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට සේවය කරන ඔබ, දෙවියන් වහන්සේ තුල ඉන්න ඔබ, දෙවියන් වහන්සේ විශ්වාස කරන විතරයි ඕන. මේ දේවගතිතුමාම අපිට ඇති විශාල සාක්ෂියක් අපේ ජීවිතේට. ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම කැමතියි තවත් වීඩියෝවක් තුලින් ඔබ හමුවන්න. එතෙක් අපි සේවයේ මාවත නැමැති මේ වැඩසටහන සමග තවත් දේවගතිවරයෙක් එක්ක ඔබ හමු වන තෙක් ඔබට යේසු පිහිටයි.